සුබම සුබ දවසක් කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. වෙනස් වීඩියෝ එකකින් මං අද ඔයාලව හමු වෙන්න කල්පනා කරා. මේ වීඩියෝ එකෙන් මං කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලා දැක්කා පාඩම් කරන්න හිතෙන්නේ නැද්ද? කම්මැලිද? එහෙනම් මේ වීඩියෝ එක බලන්න කියලා. ඔව්. ඇත්තටම ඔයාලට පාඩම් කරන්න හිතෙන්නේ නැද්ද? කම්මැලිද? ඇයි? අපි බලමු මේ ඇයි කියලා. මං ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔයාලා කැමතිද හොඳ පුරවැසියෙක් විදිහට ස්ථාවර අනාගතයක් ඉස්සරහට ගත කරන්න? ඔව්. ආස නැද්ද? නැහැ. හැමෝම ආසයි. මාත් ආසයි හොඳ ස්ථාවර ජීවිතයක් ගත කරන්න. ඔයගොල්ලනුත් ආසයි හොඳ ස්ථාවර ජීවිතයක් අනාගතයේදී ගත කරන්න. ඉතින් අපි එහෙනම් මොකක්ද කරන්න ඕනේ? අපි ඉගෙන ගන්නයි ඕනේ. අපේ අනිකුත් පළක් නැති වැඩ කහරයන් අපි ඉවත් කරන්න ඕනේ. අපේ අධ්‍යාපනයට අපි දරුවනේ මූලිකත්වය දෙන්න ඕනේ. අධ්‍යාපනයට මූලිකත්වය දුන්නොත් අපිට ජයග්‍රහණය කරන්න බැරි දෙයක් නැහැ. හොඳ ස්ථාවර අනාගතයක හොඳ පුරවැසියෙක් විදිහට මේ රටේ මේ ලෝකේ ජීවත් වෙලා මැරිලා යන එක තමයි අපිට තියෙන එකම ප්‍රාර්ථනාව වෙන්න ඕනේ. එහෙම වුණොත් ඇත්තටම අපි හරිම සතුටින් ජීවත් වෙන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ ස්ථාවර ජීවිතය ගත කරන්න නම් අපි හොඳින් ඉගෙන ගන්න ඕනේ. අපි දැන් බලමුකෝ මේ A level exam එක කියන එක. ඇත්තටම මේ A level එක කියන්නේ ගොඩක් අයට හරිම හිස රදයක්, හරිම කරදරයක්. පාඩම් කරන්න තියෙනවා, ගොඩයි වැඩ කරන්න ඕනේ, ක්ලාස් තියෙනවා. මේ පාසල් යන්න ඕනේ. ඔව් මේ ගොඩාක් කරුණු කාරණා තියෙනවා තමයි. ඉතින් හැමෝටම එහෙම ගොඩක් වැඩ රාජකාරී තියෙනවා මේ A level එක සමත් වෙන්න නම්. ඇත්තටම මගේ දරුවනේ A level exam එක කියලා කියන්නේ අපේ ජීවිතේ එක් කඩයිමක්. ඒක ප්‍රධාන කඩයිමක් වෙනවා. අපේ මේකේ පහළට වැටුනොත් අපිට අර ඕනේ කියලා අපි කියපු ස්ථාවර අනාගතයකට යන්න බැරි වෙනවා. යන්න වෙන විවිධ පාරවල් තියෙනවා. නමුත් මේක තමයි අපිට තියෙන පහසුම අපේ අත ළඟ තියෙන මාර්ගය. ඉතින් මගේ දරුවනේ අපේ ඒ ස්ථාවර අනාගතයකට යන්න නම් මේ A level exam එකෙන් අපි පාස් වෙන්න ඕනේ. ඒකට හොඳට වැඩ කරන්න ඕනේ. ඉතින් අපි එහෙම කරොත් අපිට හොඳ ස්ථාවර අනාගතයකට ගමන් කරන්න හැකියාව ලැබෙනවා. අනෙක් කාරණාව තමයි මගේ දරුවනේ අපි අපේ දෙමව්පියන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න ඕනේ. ඒ මිනිස්යන්ගේ ඒ මහන්සියට අපි සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ. ඇත්තටම අපිට ඒක කරගන්න බැරි වුණොත් මං මුලින් කියපු A level කඩේම ජයග්‍රහණය කරාටවත් අපිට ඒ ණය ගෙවා ගන්න බෑ. ඒකත් පළක් නැති දෙයක් වෙනවා. ඉතින් අපි වෙනුවෙන් මහ පොළවත් එක්ක මහන්සි වෙන නොකා නොබී වැඩ කරන අපේ ඒ අහිංසක අම්මට තාත්තට වෙනුවෙන් අපි හොඳ සාධාරණයක් කරන්න ඕනේ මගේ දරුවනේ. එහෙනම් අපි අර මම මුලින් කිව්ව A level කඩේම ජයග්‍රහණය කරලා විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා හොඳ දැනුමක් ලබාගෙන හොඳ වැදගත් පුරවැසියෙක් බවට පත් වෙන්න ඕනේ. ඉතින් අපේ ඒ අහිංසක අම්මගේ තාත්තගේ එකම බලාපොරොත්තුව අන්න ඒකයි. ඇත්තම කිව්වොත් නංගී මල්ලියේ මගේ දරුවනේ ඒ දෙමව්පියන්ට කිසිම ප්‍රයෝජනයක් අපෙන් අවශ්‍ය වන්නේ නැහැ. එයාලට අවශ්‍ය වෙන්නේ අපි හොඳට මේ සමාජයේ කොන්ද කෙලින් තියාගෙන හොඳ වැදගත් විදිහට ජීවත් වෙන එක විතරයි එයාලා බලන්න අපේක්ෂා කරන්නේ. එහෙමත් නැතුව අපිට උගන්වලා අපෙන් සල්ලි අරගෙන එයාලගේ ජීවිත නගා සිටුව ගන්නත් අනේ එහෙම කිසිම වැරදි ආකාරයේ බලාපොරොත්තුවක් අහිංසක දෙමව්පියෝ ළඟ නැහැ. ඉතින් මගේ දරුවනේ කම්මැලි වෙන්න එපා. පොඩ්ඩක් හිතන්න. ඔයා ගැන විතරක් හිතලා වැඩ කරන්න එපා. දැන් හිතන්නකෝ අපි දැන් මෙහෙම කාලා බීලා ඉන්න. ඇඳලා පැළඳලා ඉන්න. කැමති ක්‍රීම් ගන්නවා. කැමති ඒවා බලන්න යන ට්‍රිප් යනවා. මේවට කොහෙන්ද සල්ලි? අපිද හම්බ කරගන්නේ නැහැ. අර අහිංසක අම්මයි තාත්තයි තමයි මහ පොළවත් එක්ක බදලා කන්නවත් බොන්නවත් නැතිව අවුවේ කර වෙලා වැස්සට තෙමිලා අපි වෙනුවෙන් අප්‍රමාණ මහන්සියක් කැපකිරීමක් කරනවා. ඉතින් මේ හම්බ කරන තුට්ටු දෙකෙන් තමයි මගේ දරුවනේ අපි මෙහෙම අද ඉන්නේ. ඉතින් අපි මොකද්ද කරන්න ඕනේ? අනේ මට පාඩම් කරන්න බෑ කම්මැලි කියලා පොත් පැත්තකට දාලා ෆෝන් එක ඔබන එකවත් යාළුවොත් එක්ක රවුම් ගහන එකවත් නෙවෙයි මගේ දරුවනේ අපි කරන්න ඕනේ. ඒ අහිංසක මිනිස්යන්ගේ අර අහිංසක බලාපොරොත්තු අපි ඉෂ්ට කරන්න ඕනේ. ඒකට සාධාරණයක් කරන්න ඕනේ. අන්න ඒක කරොත් අපි හොඳ ස්ථාවර අනාගතයකට ගමන් කරන්නත් පුළුවන්. හොඳ පුරවැසියෙක් විදිහට මේ සමාජයේ පොළවේ පය ගහලා ජීවත් වෙන්න හැකියාව ලැබෙනවා. ඉතින් අපි ඒකට මොකද්ද කරන්න ඕනේ? පාඩම් කරන්න ඕනේ, වැඩ කරන්න ඕනේ. අද වර්තමානයේ බැලුවොත් මගේ දුවේ පුතේ අපිට ඉගෙන ගන්න නම් ඕන විදිහේ ක්‍රම තියෙනවා.
මුලින්ම අපි පාසල ගැන මතක් කරන පාසල තියෙනවා. පාසලෙන් අපිට අවශ්‍ය ගුරු හරුකම් අධ්‍යාපනය නොපමා නොමලේ ලබා දෙනවා. ඒ වගේම දැන් තාක්ෂණයේදී උනේ දුරකථනයක් ගත්තත් ඕන පාඩමකට අපිට ඕන වීඩියෝ එකක් බලන්න පුළුවන්. පන්ති යන්නෙත් නැතුව අපිට කිසිම සතයක්වත් වියදම් නොකර මේ ඩේටා කාඩ් එකක් විතරක් යොදාගෙන අපිට අපේ A level exam එකට අවශ්‍ය ඕනම දැනුමක් මේ ෆෝන් එක හරහා අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් එච්චර අපිට අවස්ථා තිබියදී අපි කම්මැලි වෙන්න හොඳ නැහැ නේද? අපි හොඳට වැඩ කරන්න ඕනේ. ඔයා ගැන හිතන්න බැයි නම් ඔයාව අමතක කරන්නත් එපා වුණාට ඔයාව අමතක කරලා ඔයාගේ අම්මයි තාත්තයි ගැන හිතලා වැඩ කරන්න අද ඉඳන්. එහෙම වුණොත් ඔයාලට හොඳ අනාගතයකට වේගෙන් ගමන් කරන්න පුළුවන්. කාටවත් අත නොපා කාගේවත් පිළිසරණක් නොමැතිව ඔයාගේ අහිංසක අම්මටයි තාත්තටයි සතුටක් දීලා හොඳ වැදගත් පුරවැසියෙක් විදිහට ජීවත් වෙන්න ඔයාලට හැකියාව ඒ ආකාරයෙන් ලැබේ. ඉතින් දැන් ඔයාලට පාඩම් කරන එක ගැන කියනකොට ඔයාලට කම්මැලි නම් ඔයාලට පුළුවන් කාලසටහනක් හදාගන්න. ඒක මේ කවුරුත් කියන විදිහට හදාගන්න එපා. ඔයාලට කැමති විදිහට හදාගන්න. ඒකේ හැම පැයක්ම ඉගෙන ගන්න පාඩම් කරන්නම දාන්නත් එපා. පොඩ්ඩක් ෆෝන් එක බලන්න, පොඩ්ඩක් ටීවී එක බලන්න, අම්මලාත් එක්ක කතා කරලා ඉන්න. ඒවටත් කාලෙ වෙන් කරගන්න. ඒ අතර ඔයාලට පාඩම් කරන්න හොඳයි කියලා හිතන වෙලාව පාඩම් කරන්න යොදාගන්න. මං ගැන කිව්වොත් මං ගොඩක් වෙලාවට පාන්දරට තමයි පාඩම් කරන්නේ. ටිකක් කලින් නිදා ගන්නවත් පුළුවන්. ඒ වගේම චුට්ටක් කම්මැලි පාන්දර නැගිටින්න ඒ වුණාට පාන්දර නැගිලා පාඩම් කරද්දි මගේ දුවේ පුතේ අර අපි පාඩම් කරන ඒවා අපේ හොඳට මනසට ග්‍රහණය කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඔයාලටත් ඒක හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. පොඩ්ඩක් කරලා බලන්න. ඔයාලට ඒක ගැලපෙනවා නම් ඔයාලත් ඒක කරන්න. ඉතින් අංගේ මල්ලි අන්න ඒ විදිහට අපි වැඩ කරන්න ඕනේ. මේ දේවල් අපි හිතන්න ඕනේ. එහෙම හිතුවොත් තමයි අපිට වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්නේ. එහෙම හිතන්නේ නැතුව නම් අපිට අපේ මොරාල් එක අපේ ඇඟට එන්නේ නැහැ. මුලින්ම ඔයා ගැන දෙවෙනියට හිතලා ඉස්සරවම අම්මයි තාත්තයි ගැන හිතලා වැඩ කරන්න. එතකොට ඔයාලට මේ ජීවිතේ ජයග්‍රහණය කරගන්න පුළුවන්. ඉතින් මම ප්‍රාර්ථනා කරන්නේ මේ වීඩියෝ එකෙන් මේක බලලා අනේ මගේ ඊගොඩ A level exam එකට ඉන්න පුංචි දුවලා පුතාලට මේකෙන් හොඳ පන්නරයක් ලැබිලා මෙච්චර කල් වැඩ කරේ නැත්නම් මේක හරි බලලා අද ඉඳන් හරි හොඳට වැඩ කරන්න ලැබේවා එහෙම හිතක් පහළ වේවා කියලා මම හිතම හදවතින් හරිම කරුණාවෙන් ප්‍රාර්ථනා කරනවා. අනික තමයි අපි මේකත් මතක තියාගන්න ඕනේ. අපි අපේ රටට දෙමව්පියන්ට අපිට උගන්වන්න මහන්සි වෙච්ච ගුරුවරුන්ට ණයක් වෙන්න නම් හොඳ නැහැ. ඒ ණයෙන් අපි නිදහස් වෙන්න ඕනේ. ඒ ණය බරෙන් අපි නිදහස් වෙන්න නම් හොඳට ඉගෙන ගන්න, පාඩම් කරන්න කම්මැලි වෙන්න එපා. ෆෝන් එකට ඇබ්බැහි වෙන්න එපා. ඒක අයින් කරන්න, හොඳට වැඩ කරන්න. A level කියන කඩේම කොහොම හරි ජයග්‍රහණය කරන්න විශ්වවිද්‍යාලයකට යන්න. එහෙම කරා කියන්නේ ඔයා වැඩෙක් තමයි. වගේ අනාගතේ ස්ථාවරයි හොඳ පොළොවේ පය ගහලා ඉන්න පුරවැසියෙක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් මගේ දරුවනේ මේ වීඩියෝ එකෙන් මම මෙච්චරයි කතා කරන්නේ. ඉතින් මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා පාඩම් කරන්න කම්මැලි වෙලා හිටපු මගේ දරුවන්ට අද ඉඳන් පාඩම් කරන්න හිතක් පහළ වේවායි කියලා ප්‍රාර්ථනා කරලා මම නිහඬ වෙනවා. තව වැදගත් මාතෘකාවක් එක්ක ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.